ආයිබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සීන් එකට. අද අපි බලන්න යන්නේ නොසිතූ මොහොතක වෙන අමුතු විදිහේ විනෝද ජනක මොහොතවල් කිහිපයක්. ඔයාලා ගොඩක් දුරට වෙඩින් වලට පාටිස් වලට එක එක විදිහේ විලාසිතාවන් අඳිනවා නේද? බලන්න මේකත් විලාසිතාවක් තමයි. හෙල්මට් එක, බයික් එක, ඇඳන් ඉන්න කලිසම සේරම කොටියගේ හැමේ පාටට තමයි හදලා තියෙන්නේ. මේ විලාසිතාව නම් අවුලක් නෑ කියමුකෝ. පාරේ ඉන්න බල්ලන්ගෙන් තමයි බේරෙන්න බැරි වෙන්නේ. මේ කම්පැනි එක විවෘත කරලා මාස 6ක් වෙනවලු. ඒකට ඒ අයිතිකාරයා ලොකු බැනර් එකක් හදනවා. ඒ එක්කම එතනින් ගිය වයසක මිනිස්සයා දොරේ වැදිලා අනිත් පැත්තට වැටෙනවා නේද? මහන්සි වෙලා හදපු බැනර් එක තමයි අන්තිමට එකෙන් නැති වෙලා ගියේ. ඔයත් මේ වගේ දෙයකට මුහුණ දීලා තියෙනවද? වීදුරුව දකින්න නැතුව ගිහින් වීදුරුවෙම හැප්පෙන අවස්ථාවන්. මේ තියෙන්නේ ඉන්දියාවේ චාරිත්‍රයක්. අලුත් විවාහ වුණ අයට කළ යුතු චාරිත්‍රයක් මේක. ඔළුව උඩින් තමයි සහල් ටික විසික් කරන්න ඕනි. නමුත් මේ ගෑනු ළමයා පැත්තකට තමයි විසික් කරන්නේ. ඒකත් පිටිපස්සේ කෙනාගේ මූණට. මේ ඩිලිවරි ආව කෙනා ගේ ගාවට ඇවිත් බෑග් එකක් තරලා ඇණිවුම බාර දෙන්න නේද හදන්නේ. ඒත් අන්තිමට වෙන දේ බලන්නකෝ. බල්ලට නම් වැඩේ හොඳයි. A few moments later. ෆෝන් කෝල් එකේ සිහියෙන් උණු වතුර කනට හලා ගත්තා නේද? මරු සිහිය හැබැයි. Depression. ගොඩක් දෙනෙක් මේ වගේ අවස්ථාවන් වල තම ආදරය කරන කෙනාට ආදරය ප්‍රකාශ කරනවා. මං හිතුවෙත් එහෙම ඇති කියලා. බලනකොට ලේස් එක ගැට ගහ ගන්න තමයි මේ මිනිස්සයා නැමිලා තියෙන්නේ. සැලුන් එකේ සිදුවීම බලන්න. මූණේ ගාන්න ගත්තු ක්‍රීම් එක කන්න නේද හැදුවේ. අයිස් ක්‍රීම් එකක් කියලා හිතුවද දන්නේ නෑ.
අපි කවුරුත් දන්න කාටුන් එකක් තමයි සූටින් මාටින් කියන්නේ. ඒකේ ඉන්න කඩේ මුදලාලි ඔයාලට මතකද? අන්නේ මුදලාලි ඇත්තටම ඉන්නවා. Va Modric, va, habilita a Vinicius, va Vinicius, vino para Benzema. Va Vinicius, vino para Benzema. මේ මිනිස්සයා මාළු අල්ලන්න දැල දාන්න නේද හදන්නේ. බලන්නකෝ දැල දාන්නේ කාටද කොහෙටද කියලා. දෙහි ගෙඩියකින් ජයගත්තු මැච් එකක්. කුමක් හෝ රැක්සීමක්ද කොහෙද? ඒකේ මේ ගෑනු කෙනා මයික් එක අරන් ගීතයක් ගායනා කරන්න හැදුවා විතරයි. මුළු ස්ටේජ් එකම කඩන් වැටෙනවා. ඔයාගේ ගෙදරත් මීයෝ වැඩි නේද? මෙන්න මෙහෙම කරන්නකෝ. හැබැයි මීයා නම් මැරෙන්නේ නෑ. ඇමට තිබ්බ දේ තමයි නැති වෙලා තියෙන්නේ. පාරේ අයිනේ නවත්තලා තිබ්බ බයික් එකට වුණ සිද්ධිය බලන්නකෝ. ඇත්තටම අයිතිකාරයා එළියට ඇවිත් බයික් එක හැම තැනම හොයනවා ඇති. වීඩියෝ අවසානයේ දක්වාම රැඳී සිටි ඔබට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.